ආශිර්වාදයෙන් පිරුණා වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේත් දෙවියන් වහන්සේගේ වචනයෙන් කොටසක් බෙදා ගන්න ලැබීම ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මම අද ඔබ සමග බෙදා ගන්න යනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කිව්වම අපට ඉක්මනින්ම මතක් වෙන්නේ දෙවියන් වහන්සේ අපි සොයන්නේ අපේ හදවත් වලට නැගෙන්නේ දෙවියන් වහන්සේ තුල ආහන වහන ඒ වගේම වස්තු මිල මුදල් මෙන්න මේ වගේ දේවල් ලබා ගැනීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා ඒ වගේම උත්සාහ කරනවා. හැබැයි ආශිර්වාදය කිව්වහම මෙන්න මේ මෙවැනි ආකාරයේ ආශිර්වාදය තමයි අපේ ජීවිතේ උන්වහන්සේ තබලා තිබෙන්නේ. අපි බලමු ඒ කුමක්ද කියලා. දෙවියන් වහන්සේගේ වචනය මත රැඳී සිටින්න ඒට අදාළ කරගන්නවා හීබ්‍රු භාෂාවෙන් ඩාවර්. හීබ්‍රු වචනය කතා කරන සත්‍යය. හීබ්‍රු වචනින් අර්ථ දක්වනවා නම් වචනය කතා කරන සත්‍යය. පිළිතුර දෙවියන් වහන්සේ අපෙන් අපේක්ෂා කරන ශුද්ධ බයිබලයට අනුව දෙවියන් වහන්සේ අපෙන් උන්වහන්සේගේ වචනය අසනු ඇතැයි අපේක්ෂා කරයි. ස්වාමින් වහන්සේගේ ඩාවර් ලබා ගැනීම අපගේ හදවත් විවෘත කළ යුතුයි. අනිවාර්යයෙන්ම උන්වහන්සේගේ ඩාවර් නැමැති වචනය ලබා ගැනීමට නම් අපි අපගේ හදවත් විවෘත කළ යුතුයි. ඇදහිල්ල පැමිණෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනය තුලින් ඇසීමෙන් සහ ඇසීමෙන් පමණයි. ශුද්ධ බයිබලයේ රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ ඒ සඳහන් වෙනවා. ඔබ මෙනෙහි කරලා බැලුවොත් අපට පැහැදිලිවම උන්වහන්සේ තබා තිබෙන ඒ සත්‍යයේ සහතිකය දෙවියන් වහන්සේගේ වචනය තුලින්ම පැහැදිලි කරගන්න පුළුවන්. ඩාවර් ලබා ගැනීමට නම් අපි මෙන්න මේ ආකාරයට අපේ ජීවිතයේ අනුගමනය කළ යුතුයි. ඇදහිල්ල පැමිණෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනය තුලින් ඇසීමෙන් සහ ඇසීමෙනි. දෙවියන් වහන්සේ අපෙන් උන්වහන්සේගේ වචනය විශ්වාස කරනු ඇතැයි අපේක්ෂා කරයි. ඇසීම පමණක් නොව දෙවියන් වහන්සේ පවසන දේ සත්‍ය බව විශ්වාස කළ යුතුයි. ඇසීම පමණක් නෙවෙයි දෙවියන් වහන්සේ පවසන දේ විශ්වාස කළ යුතුයි. ඇදහිල්ල නොමැතිව උන්වහන්සේව සතුටු කළ නොහැක. ඇදහිල්ල නොමැතිව උන්වහන්සේ සතුටු කළ නොහැක. හේබ්‍රු ශුද්ධ බයිබලයේ හේබ්‍රු පොතේ 11 වෙනි පදයේ පරිච්ඡේදයේ 6 වෙනි පදයේ ඒ සඳහන් වෙනවා. දෙවියන් වහන්සේ අපෙන් උන්වහන්සේගේ වචනයට කීකරු වෙනු ඇතැයි උන්වහන්සේ අපේක්ෂා කරයි. දෙවියන් වහන්සේ අපෙන් උන්වහන්සේගේ වචනයට කීකරු වනු ඇතැයි උන්වහන්සේ අපේක්ෂා කරයි. බලන්න අපේ දෙවියන් වහන්සේ අප දිහා බලාගෙන සිටින ආකාරය. උන්වහන්සේ ආශිර්වාදය දෙන්න මෙන්න මේ දේවල් අපි අනුගමනය කළ යුතුයි. ඩාවර් යනු හුදෙක් කතා කරන සත්‍ය නොවේ. එය ක්‍රියාවේ සත්‍යයයි. වචනය කරන්නන් වන්න. අසන්නන් පමණක් නොවේ. වචනේ මත රඳා පවතින්න ඕන. වචනය කරන්නන් වන්න අසන්නන් පමණක් නොවේ. ශුද්ධ බයිබලයේ යාකෝබ් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ ඒ සඳහන් වෙනවා. පර්වතය මත ගොඩනගන ලද ප්‍රඥාවන්ත මිනිසා ඔහුගේ ඉගැන්වීම එමත් නැත්නම් අපේ යේසුස් වහන්සේගේ ඉගැන්වීම වලින් උන්වහන්සේ පවසා තිබෙනවා. පර්වතය මත ගොඩනගන ප්‍රඥාවන්ත මිනිසා මේ සත්‍යයේ ස්ථාවරත්වයේ රැවටීමට එරෙහිව ආරක්ෂාවයි. මෙය සත්‍යයේ ස්ථාවරත්වය රැවටීමට එරෙහිව ආරක්ෂාවයි. දෙවියන් වහන්සේ අපෙන් උන්වහන්සේගේ වචනය නිදානයක් ලෙස සලකන බව අපේක්ෂා කරයි. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය නිදානයක් ලෙස ආරක්ෂා කරන බවට සලකන බවට උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙයි.
ඔබත් මමත් දෙවියන් වහන්සේගේ වචනය නිදානක් මෙන් ආරක්ෂා කරනවද? දෙවියන් වහන්සේගේ වචනයට අපි කාලය දෙනවද? දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ වචනය මතම වචනය තුලින්ම ලබා දෙන්න. ඒ අගය කිරීමට, ඒට ගරු කිරීමට, ඒ සමීපව තබා ගැනීමට මෙන්න මෙහෙම දෙවියන් වහන්සේ අපට පවසනවා. දෙවියන් වහන්සේගේ වචනය අගය කරන්න ඕනි. දෙවියන් වහන්සේගේ වචනයට ගරු කරන්න ඕනි. දෙවියන් වහන්සේගේ වචනය සමීපව තබා ගන්න ඕනි. මේ තුන් ආකාර ක්‍රම තුනම අපේ ජීවිතය තුළ තිබෙනවා නම්, අපේ හදවතින්ම අපි ඒ දෙයට සමීප වෙනවා නම්, ගරු කරනවා නම්, අගය කරනවා නම්, දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතයට ආශිර්වාදය ලබා දෙන්න උන්වහන්සේ බලාගෙන සිටිනවා. ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ සංගවා ගත්තෙමි. ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ සංගවා ගත්තෙමි. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ගීතාවලිය 119 11 වෙනි පදයේ සඳහන් වෙනවා. දෙවියන් වහන්සේට විරුද්ධව පව් නොකරන පිණිස උන්වහන්සේගේ වචනය අපගේ හදවත් තුළ නිරන්තරයෙන්ම රඳවාගත යුතුයි. නැත්නම් අපි යක්ෂයාගේ උපායවල වලට රැවටෙන්න යනවා. අපගේ හදවත් උන්වහන්සේගේ සත්‍යයට යටත් කරන්නම අවශ්‍යයි. ඔහුගේ වචනය අපව නිවැරදි කිරීමට, මඟ පෙන්වීමට සහ හැඩගැන්වීමට ඉඩ දෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ වචනයට අපිව නිවැරදි කිරීමට, අපට මඟ පෙන්වීමට සහ අපව හැඩගැන්වීමට ඉඩ දිය යුතුයි. වචනය කරුණු කොටගෙන ඉඩ දිය යුතුයි. උන්වහන්සේ පැවසූ දෙයට අනුව ජීවත් විය යුතුයි. ශුද්ධ බයිබලයට අනුව පටහැනි ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ යුතුයි. විචාර බුද්ධිය පැමිණෙන්නේ මිනිස් මතවලට වඩා දෙවියන් වහන්සේගේ වචනය තෝරා ගැනීමෙන්ය. දෙවියන් වහන්සේගේ වචනය තෝරාගත්තේ නැත්නම් විචාර බුද්ධිය, ඔබේ බුද්ධිය සැඟවී යනවා, වැසී යනවා. දෙවියන් වහන්සේගේ වචනයට ඉඩ දෙන්න. දෙවියන් වහන්සේ ඔබව ප්‍රඥාවන්ත බුද්ධිය ඇති මිනිසෙක් කරන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනය තුළ ජීවත් වෙන ආකාරය සහ ආශිර්වාදය ලබා ගන්න. දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාසවන්තව කතා කරන්න. දෙවියන් වහන්සේගේ වචනය විශ්වාසවන්තව කතා කරන්න අපි දෙවියන් වහන්සේගේ වචනය දැනගත යුතුයි. සුභාරංචියේ පරිසුද්ධ භාවය ආරක්ෂා කළ යුතුයි. සුභාරංචියේ පරිසුද්ධ භාවය අපි ආරක්ෂා කළ යුතුයි. දෙවියන් වහන්සේ හෙළි කරන දේ සත්‍ය සමග අසත්‍ය සමග මිශ්‍ර කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් අපි ආරක්ෂා විය යුතුයි. ආමෙන්. මෙම ආශිර්වාදය ලබා ගැනීමට අප සුද්ධාත්මයන් වහන්සේට කීකරු විය යුත්තේ ඇයි? මෙම ආශිර්වාද ලබා ගැනීමට අපි සුද්ධාත්මයන් වහන්සේට කීකරු විය යුත්තේ ඇයි? අපි බලමු. ආශිර්වාදය මෙසේ කියයි. ස්වාමීන් වහන්සේගේ වචනය ඔබේ අත්තිවාරම වේවා. ඔහු ඔබට සියලු සත්‍යයෙන් මඟ පෙන්වනු ලැබේවා. අපි සුද්ධාත්මයන් වහන්සේට ආත්මිකව කීකරු වන විට මෙම ආශිර්වාදයේ යථාර්ථයක් බවට පත්වේ. මන්ද සුද්ධාත්මයන් වහන්සේගේ වචනය සුද්ධාත්මයන් වහන්සේ වචනයේ කර්තෘවාණන්. ආමෙන්. වචනය ඔබට ජීවමාන කළ හැක්කේ උන්වහන්සේට පමණයි. වචනය ඔබට ජීවමාන කළ හැක්කේ උන්වහන්සේට පමණමයි. සුද්ධාත්මයන් අපට ශුද්ධ බයිබලයේ අදාළ කරගන්නා ආකාරය උගන්වයි. ඔහු අපට සියලු සත්‍යයන් කරා මඟ පෙන්වයි. යොහන් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සඳහන් වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ බොරු ඉගැන්වීම් හෙළි කරයි. සුද්ධාත්මයන් වහන්සේ බොරු ඉගැන්වීම් හෙළි කරයි. දෙවියන් වහන්සේගේ කැමැත්තට පටහැනි දේ ඔහු හෙළි කරයි.
ශුද්ධාත්මයන්න් අපට කීකරු වීමට බලය ලබා දෙයි. ශුද්ධාත්මයන්න් වහන්සේ අපට කීකරු වීමට බලය ලබා දෙයි. අපට අපගේම ශක්තියෙන් කීකරු විය නොහැක. අපි ආත්මයන්න් වහන්සේ කරනකොටගෙන කීකරු වෙනු ඇත. ආමේන්. අපට අපේ ශක්තියෙන් කීකරු වෙන්න බැහැ. නමුත් උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කරනකොටගෙන අපි කීකරු වීමට අපව සාදයි. වචනය තුල සුද්ධාත්මයන්න් වහන්සේ අපට විචාර බුද්ධිය ලබා දෙයි. සුද්ධාත්මයන්න් වහන්සේ අපට විචාර බුද්ධිය ලබා දෙන්න බලාගෙන සිටිනවා. වචනය මත රැඳීමෙන් ඔහු අපට ස්ථීරව හා අසත්යෙන් නොසැලී තබා ගනී. ඔහු අපව ස්ථීරව හා අසත්යෙන් නොසැලී තබා ගනී. අපේ ජීවිතවල දෙවියන් වහන්සේගේ වචනය තුල අපි දැනුම ලබාගෙන ඒ වචනය තුල අපි ජීවිතේ ඉදිරියට යනවා නම් උන්වහන්සේ අපි අසත්‍ය දේවල් වලින් නොසැලී උන්වහන්සේ අපිව තබා ගන්න උන්වහන්සේ ආරක්ෂිතයා ලෙස ශුද්ධාත්මයන් වහන්සේ අප සමග සිටිනවා. ආමෙන්. අවසාන වශයෙන් දෙවියන් වහන්සේ අපෙන් අපේක්ෂා කරන දේ ඔහුගේ වචනයට සවන් දෙන්න, ඔහුගේ වචනය විශ්වාස කරන්න, ඔහුගේ වචනයට කීකරු වෙන්න, ඔහුගේ වචනය මත ඔබේ ජීවිතය ගොඩනගන්න, ඔහුගේ වචනය අගය කරන්න දෙවියන් වහන්සේ වෙනුවෙන් අප කළ යුතු දේ එය ජීවත් වීමයි. දෙවියන් වහන්සේගේ වචනය තුළ ජීවත් වීමයි. ඔහුගේ සත්‍යයට යටත් වෙන්න, බොරු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන්න, සුභාරංචිය ආරක්ෂා කරන්න, ශුද්ධාත්මයන් වහන්සේට කීකරු වීම අවශ්‍ය වන්නේ මන්ද? මක් නිසාද ඔබේ ජීවිතය තුළ දෙවියන් වහන්සේගේ වචනේ සැබෑ ජීවමාන තේරුම්ගත් කීකරු වූ සහ බලවත් කළ හැක්කේ ශුද්ධාත්මයන් වහන්සේට පමණයි. ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි කුමක්ද කළ යුත්තේ? සුභාරංචිය ආරක්ෂා කරන්න. අපි සුභාරංචිය ආරක්ෂා කළ යුතුයිමයි. ශුද්ධාත්මයන් වහන්සේ දුන්න මේ දීමන උන්වහන්සේ අපට දෙන්න බලාගෙන සිටින මේ හැම දීමනාවක්ම ආරක්ෂා කරන්න නම් අපේ සුභාරංචිය අපි ආරක්ෂා කළ යුතුයි. කවුරු කොහොම කිව්වත් කවුරු මොනවා කිව්වත් අපි දෙවියන් වහන්සේගේ වචනය මත රැඳී සිටිනවා නම් උන්වහන්සේ බලවත් ලෙස අපට ආශිර්වාද කරන්න බලාගෙන සිටිනවා. දෙවියන් වහන්සේගේ වචනය තුල වචනය තුලම සිදුවෙන දෙන වචනයට අදාළ දේවල් අපේ ජීවිතයේ අපි හැඩගස්වා ගන්න යනවා. ශුද්ධාත්මයන් වහන්සේට අපි කීකරු වුණොත්. ඉතින් සුභාරංචිය ආරක්ෂා කරගන්න අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. අපේ දෙවියන් වහන්සේ බලාගෙන සිටිනවා ඔබට ආශිර්වාදය ලබා දෙන්න. දෙවියන් වහන්සේගේ වචනය බියක් නැතුව බලයෙන් කතා කරන්න. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල සටන් කරනවා, මැදිහත්කාරකම් කරනවා. ඔබ සමග සියලු දේ සමග ගනුදෙනු කරන්න බලාගෙන සිටිනවා. අපේ ශුද්ධාත්මයන් වහන්සේට අපි කීකරු වෙමු. මේ කිතුණු ගමන ඉදිරියටත් ඉහළටත් යන්න. දෙවියන් වහන්සේගේ දරුවන් කොහේ සිටියත් උන්වහන්සේ ආරක්ෂා කරන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනය තුල ඔබ රඳා පවතිනවා. ඔබේ මුළු පරම්පරාවම ආරක්ෂා කරන්න යනවා. ඔබ දෙවියන් වහන්සේගේ වචනය තුල රඳා පවතිනවා. අපේ ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව පව් කරන්න එපා. උන්වහන්සේ අපිව රිද්දනවා. අපි උන්වහන්සේව රිද්දවනවා. පව් කළොත් උන්වහන්සේට කැමති ආකාරයෙන් ජීවත් වෙන්න අපි උත්සාහ කරමු. ඒ තමයි අපේ දෙවියන් වහන්සේගේ එකම බලාපොරොත්තුව. ඔබ සැමට ජේසුස් පිටා.